ඇයි සමහර අය රෝලර් කෝස්ටර් එකක යන්න, බය හිතෙන චිත්‍රපටියක් බලන්න, ඒ කියන්නේ හරිම තීව්‍ර අත්දැකීම් ලබන්න මේ තරම්ම ආසා. මේක නිකම්ම ත්‍රාසයට තියෙන කැමැත්තක් විතරද? නැත්නම් අපේ මොළය ඇතුලේ, අපේ මනස ඇතුලේ සිද්ධ වෙන ඊට වඩා ගැඹුරු දෙයක්ද? ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ මිනිස් හැසිරීම වල මේ මූලිකම කාරණය පිටිපස්සේ තියෙන විද්‍යාව ගැන. හරියටම ওই ප්‍රශ්නෙන් තමයි අපි මේ කතාව පටන් ගන්නෙ. මේක ඇත්තටම සුළු පිරිසකට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. මේක පුළුල් මිනිස් හැසිරීම් රටාවකම කොටසක්. ඉතින් අපි බලමු මේ තීව්‍ර අත්දැකීම් වලට තියෙන ඇල්ම පිටුපස්සේ තියෙන විද්‍යාත්මක පදනම මොකක්ද කියලා. හරියටම ඩොක්ටර් කාට කිව්වා වගේ මේකට දෙන්න පුරුවන් සරල තනි පිළිතුරක් නැහැ. ඇත්තටම පිළිතුර තියෙන්නේ තැන් තුනක එකතුවක. ඒ තමයි අපේ ජීව විද්‍යාව, අපේ පෞරුෂය සහ අපි ජීවිතයේ ලබන අත්දැකීම්. ඒ කියන්නේ අපේ මොළය වැඩ කරන විදිය, අපේ සහජ ගතිගුණ සහ කාලයත් එක්ක අපි ඉගෙන ගන්න දේවල් මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ වගේ සංකීර්ණ මනාපයන් හැදෙන්නේ. හොඳයි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු ජීව විද්‍යාත්මක පැත්තෙන්. ඒ කියන්නේ අපේ මොළයෙන්. මේ මනාපයන් තේරුම් ගන්න නම් මුලින්ම තේරුම් ගන්න ඕනේ අපේ මොළය මූලිකවම නිර්මාණය වෙලා තියෙන විදිහ. ඒකේ වයරින් එක කොහොමද කියන එක. ඩොපමයින්. ගොඩක් අය මේක දන්නේ සතුටේ රසායනිකය විදිහට. හැබැයි ඒක ඊට වඩා ටිකක් සංකීර්ණයි. ඒක හරියට අපේ මොළය අපිට දෙන ආයෙත් ඒක කරන්න කියන සිග්නල් එක වගේ. හිතන්න අපිට සතුටු හිතෙන අත්දැකීමක් ලැබෙනම මොළයෙන් ඩොපමයින් නිකුත් වෙනවා. එතකොට වෙන්නේ ඒ අත්දැකීමම නැවත වතාවක් ලබන්න අපිට ලොකු පෙළඹවීමක්, ලොකු ඩ්‍රයිව් එකක් ඇති දෙන එක. හැබැයි මේ කතාවේ ඉන්නේ ඩොපමයින් විතරක් නෙමේ. මේක හරියට රසායනික කොක්ටේල් එකක් වගේ. බලන්න, ඩොපමයින් අපිට ඒ දේ නැවත කරන්න පොළඹවනකොට ඇඩ්‍රිනලින් අපේ ශරීරය ඒකට සූදානම් කරනවා. හෘදය ස්පන්දනය වැඩි කරනවා, අපිව සීරුවෙන් තියනවා. ඒකම එන්ඩෝෆින්. ඒ කියන්නේ අපේ ශරීරයේම තියෙන ස්වභාවික වේදනානාශක අපිට ලොකු තෘප්තිමත් හැඟීමක් කෙනක් දෙනවා. ඉතින් මේ තුනේම එකතුව තමයි තීව්‍ර අත්දැකීමක් මෙච්චර බලවත් දෙයක් කරන්නේ. හරි, ඒක තමයි ජීව විද්‍යාත්මක පැත්ත. දැන් අපි යමු මනෝවිද්‍යාත්මක පැත්තට. ડોક્ટર ශාමා, දැන් මේ මොළයේ රසායනික ක්‍රියාවලිය හැමෝගෙම එක වගේ නම් හැමෝම තීව්‍ර දෙයට එක වගේ කැමති නැත්තේ ඇයි? කොහොමද මේ ජීව විද්‍යාත්මක පද්ධතිය එක් එක් පුද්ගලයාගේ පෞරුෂය හරහා වෙනස් විදියට එල්ගට එන්නේ? ඒකට හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා. මනෝවිද්‍යාවේදී අපි මේකට කියනවා සංවේදන අපේක්ෂාව. එහෙම නැත්නම් sensation seeking කියලා. මේක පෞරුෂ ලක්ෂණයක්. බලන්න, අදිසංවේදන අපේක්ෂාවක් තියෙන කෙනෙක් නිතරම හොයන්නේ අලුත්, තීව්‍ර, ත්‍රාසජනක අත්දැකීම්. ඒ අය අවදානම් ගන්න පොඩ්ඩක්වත් බය නැහැ. හැබැයි අඩු සංවේදන අපේක්ෂාවක් තියෙන අය, ඒ අය කැමති හුරු පුරුදු, ආරක්ෂිත, ලොකු වෙනසක් නැති පුරෝකතනය කරන්න පුරුවන් දේවල්ට. එකින් මේ පෞරුෂ ලක්ෂණය තීව්‍ර දේවල් වලට තියෙන කැමැත්තට කෙලින්ම සම්බන්ධයි. මේ සංවේදන අපේක්ෂාව කියන දෙයට අමතරව තව ලක්ෂණ දෙකක් ගැන අපිට කතා කරන්න පුළුවන්. එකක් තමයි අත්දැකීම් වලට තියෙන විවෘත බව. ඒ කියන්නේ අලුත් දේවල්, අලුත් අදහස්, අලුත් අත්දැකීම් වලට තියෙන සහජ කැමැත්ත. අනිත් එක තමයි ආවේගශීලී බව. ඒ කියන්නේ ලොකුවට නොහිතා හිතට එන දේ ඒ මොහොතේම කරන්න තියෙන නැඹුරුව. ඉතින් මේ ලක්ෂණ දෙකත් තීව්‍ර අත්දැකීම් පස්සේ යන්න කෙනෙකු පොළඹවනවා. හරියටම. ඉතින් අපි දැන් කතා කළා ජීව විද්‍යාව ගැන, පෞරුෂය ගැන. දැන් මේ දෙක උඩට අපි තව තට්ටුවක් එකතු කරමු. ඒ තමයි ඉගෙනීම සහ අත්දැකීම්. මොකද අපේ සහජ නැඹුරුතාවයන් වුණත් අපේ ජීවිත කාලය පුරාවට අපි ලබන අත්දැකීම් වලින් වෙනස් වෙන්න, හැඩගැහෙන්න පුළුවන්. මේක සිද්ධ වෙන්නේ සමීකරණය කියන ක්‍රියාවලියෙන්. හරිම සරලයි. හිතන්න, තීව්‍ර අත්දැකීමක් ලබන හැම වතාවකම ඒකත් එක්ක සතුටකුත් ලැබෙනවන අපේ මොළය මේ දෙක අතර සම්බන්ධයක් හදාගන්නවා. ඒ ධනාත්මක ප්‍රතිඵලය නිසාම අපි ඒ හැසිරීම නැවත නැවතත් කරන්න පෙළඹෙනවා. කාලයක් යනකොට මේ මනාපයට අදාළ ස්නායු මාර්ග මොළය ඇතුලේ ශක්තිමත් වෙනවා. ඊට පස්සේ ඒක අපේ කැමැත්තේ ස්ථිර කොටසක් බවට පත් වෙන්න පුරුවා. හොඳයි. දැන් අපි තවත් ටික ගැඹුරට යමු. සමහර මනෝවිද්‍යාත්මක අවශ්‍යතා දිහා බලමු. සමහර තීව්‍ර අත්දැකීම් දිහා බලුවම ඒවයේ පාලනය කිරීමේ හෝ පාලනයට නතු වීමේ ගතිකත්වයන් දකින්න පුළුවන්. හැබැයි මනෝවිද්‍යාත්මකව බැලුවත් ඒක හැම විටම බලය ගැන දෙයක්ම නෙවෙයි. සමහරුන්ට ඒක විශ්වාසය ගොඩනගන්නේ, තමන්ගේ ආතතිය පාලනය කරගන්නේ, එහෙමත් නැත්නම් හිර කරගෙන ඉන්න හැඟීම් නිදහස් කරන්න තියෙන ව්‍යුහගත ආරක්ෂිත ක්‍රමයක් වෙන්නත් වරුවන්.
මෙතනදී ගොඩක් අය අතර තියෙන පොදු වැරදි මතයක් ගැනත් කතා කරන්න ඕනේ. ඒ තමයි මේ වගේ තීව්‍ර මනාපයන් හැම විටම ඇති වෙන්නේ අතීතයේ වුණු කම්පනයක්, ට්‍රෝමා එකක් නිසා කියන එක. ඇත්ත පර්යක්ෂණ වලින් යම් සම්බන්ධයක් පෙන්නලා තියෙනවා තමයි. හැබැයි ඒක හැමෝටම පොදු නෑ. කම්පනකාරී අතීතයක් නැති විශාල පිරිසකටත් මේ මනාපයන් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒක එකම හෝ විශ්වීය හේතුවක් විදිහට සලකන්න බෑ. හරි. අපි දැන් කතා කළේ හේතු ගැන. දැන් අපි යොමු වෙමු හරිම වැදගත් සායනික පැත්තකට. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න විවිධත්වයක් සහ අවදානම් සහගත සැලකිලිමත් වෙන්න ඕන හැසිරීමක් අතරේ තියෙන සීමා මායිම මොකක්ද කියන එක. මුලින්ම කියන්න ඕන දේ තමයි මේක. සායනික මනෝවිද්‍යාවේදී මිනිස් මනාපයන්ගේ පුළුල් පරාසයක්, ඒ කියන්නේ ලොකු විවිධත්වයක් සාමාන්‍ය දෙයක් විදිහට තමයි අපසලකන්නේ. මිනිස්සු විවිධයි, එයාගේ කැමැත්තත් විවිධයි. එනිසා යම් දෙයක් අමුතුයි හෝ අසාමාන්‍යයි කියලා ලේබල් කරන්න කලින් මේ විවිධත්වය සාමාන්‍ය දෙයක් බව තේරුම් ගැනීම හරිම වැදගත්. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ සෞඛ්‍ය සම්පන්න විවිධත්වය සහ ගැටලුවක් අතර තියෙන රේඛාව කොතනද කියන එක. අපි සායනිකව බලන පැහැදිලි රතුවිලි තුනක් තියෙනවා. පළවෙනි සහ වැදගත්ම දේ තමයි එකගතාවය. ඒ කියන්නේ සම්බන්ධ වෙන්න හැම කෙනෙක්ම සම්පූර්ණයෙන්ම දැනුවත් කැමැත්තෙන් සම්බන්ධ වෙන්න ඕනේ. දෙවෙනි එක හානියක් සිදුවීම. මේ ක්‍රියාව නිසා කාටවත් ශාරීරික හෝ මානසික හානියක් වෙන්න බෑ. තුන්වෙනි එක බලහත්කාරී බව. ඒ කියන්නේ මේ හැසිරීම පාලනය කරගන්න බැරි තමන්ගේ දෛනික වැඩ කටයුතු වලට, සම්බන්ධතාවලට, රැකියාවට බාධා කරන මට්ටමට ඇවිත් නම් ඒක ගැටලුවක්. ඉතින් මේ තුනෙන් එකක් හරි තියෙනවා නම් එතන තියෙන සෞඛ්‍ය සම්පන්න විධාත්වයක් නෙමෙයි අවධානය යොමු කළ යුතු තත්ත්වයක්. හොඳයි. දැන් අපි මේ කතා කරපු හැමදේම එකතු කරලා බලමු. මේ සාධක, ඒ කියන්නේ ජීව විද්‍යාව, මනෝවිද්‍යාව සහ අධ්‍යක්ීම් මේ ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්නේ කොහොමද කියලා. මේ සම්පූර්ණ විග්‍රහයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි මේක. මේ තීව්‍ර දේවල් වලට තියෙන මනාපයන් කියන්නේ මොකක් හරි ව්‍යාධි තත්වයක්, එහෙම නැත්නම් ලෙඩක් නෙවෙයි. ඒක අපේ ජීව විද්‍යාව, අපේ පෞරුෂය සහ අපේ ජීවිත අත්දැකීම් කියන සාධක ගණනාවක සංකීර්ණ එකතුවකින් හැදෙන මිනිස් විවිධත්වයේම තවත් එක පැතිකඩක් විතරයි. අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නයත් එක්ක මේ කතාව නතර කරමු. මිනිස් විවිධත්වයේ පිටුපස තියෙන මේ විද්‍යාව හරියටම තේරුම් ගත්තොත් අපිට පුළුවන් වේද එකිනෙකාව විනිශ්චය කරන එක අඩු කරලා ඊට වඩා දයානුකම්පාවකින් සහ අවබෝධයකින් යුතුව මිනිස් ස්වභාවය දිහා බලන්න. සමහර විට ඒක තමයි මේ විග්‍රහයෙන් අපිට ඉතිරි වෙන ලොකුම අභියෝගය.